මහත්තයා මේකට ගියාට පස්සේ එයාට නිවාඩු හම්බ වෙන්නේ මාසෙට දවස් 10ක් විතරයි. ඒත් සමහරක් මාසවල එයා කෝස් එකකට ගියාම නිවාඩු වෙන්නේ මාස 2-3කට සැරයක්. ඒ කාලෙදි මම ගෙදර තනියම මගේ වැඩ ටික කරගන්න ඕන. තනියෙන්ම මගේ වැඩ කරගන්නවා කියන්නේ මට ගොඩක් එපා වෙනවා. මොකද අපි බැඳලා වෙනම ගෙදරක ඉන්න නිසා මම වැඩිපුරම ගෙදර තනියමයි ඉන්නේ. ඉතින් මෙහෙම තනියම ඉන්නකොට මගේ සම්පූර්ණ කතාව බලන්න යන්න කලින් මට කැමති අය වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකට subscribe කරනවද? එහෙනම් යමු මගේ කතාව අහන්න. මේ පාර කෝස් එක ඉවර වෙන්න තව මාස 2ක්වත් යයි යනු. ඔයා දන්නවනේ මේව නොකර ඉස්සරහට යන්න බෑ කියලා. ඔහුගේ කටහඬේ තිබුණේ අසරණකමක්. මම දන්නවා. ඔහුටත් මාත් එක්ක ඉන්න ඕන ඇටි. ඒත් රස්සාවේ හැටි හැමයි. මාසෙට දවස් 10ක් හම්බෙන නිවාඩුවත් නැති වෙලා යන්නේ ওই කෝස් නිසා. අපේ ගෙදර තිබුණේ ටිකක් කැලෑබද පැත්තට වෙන්න. කසුන්ගේ මගේ මහගෙවල් දෙකටම සෑහෙන දුරයි. හවස 6 වෙනකොට මුළු පළාතම කළුවර වෙලා වත්ත පහලින් ඇහෙන්නේ මොන සත්තුන්ගේද සද්ද. සමහර දවස්වලට රැට අලිත් එනවා. කසුන්ගේ අම්මලා නිතර එන්න නැත්තත් ඒ බයට. එයාලා කුඹුරු වැඩ කරන මිනිස්සු. එයාලගේ ජීවිතේ ගැට ගැහිලා තිබුණේ ඒ බිමත් එක්ක. එයාලට මං ගැන දුක හිතුණත් එයාලගේ වැඩ අතපහුව කරලා හැමදාම මෙහෙ එන්න විදියක් තිබුණේ නැහැ. මටත් හැමදාම එහෙ ගිහින් ඉන්න බෑ. කසුන්ගේ මල්ලිලා දෙන්නෙක්ම ගෙදර ඉන්න නිසා මට එහෙ නිදහසක් දැනුනේ නැහැ. මගේ අම්මලාගේ ගෙදරත් සෙනග. හරියට නිදා ගන්නවත් ඉඩක් හොයාගන්න අමාරුයි. ඉතින් මේ තනිකම මගේම කරගෙන ඉවසන් ඉන්නව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. දවසක් කසුන් මගේ මේ තනිකමට විසඳුමක් ගෙනාවා. "අනු, මම ඔයාට Facebook account එකක් හදලා දෙන්නම්. කම්මැලි වෙලාවට ඒක හැම බල ඉන්න." ඇත්තටම මම ෆෝන් එකේ වැඩ ගැන හොඳට දැනගෙන හිටියත් කසුන් කවදාවත් මට Facebook හදන්න දීලා තිබුණේ නැහැ. ඒත් දැන් මගේ තනිකම එයාට දරා ගන්න බැරුව ඇති. එයා හදලා දීපු account එකට අපි දෙන්නගෙම ලස්සන ෆොටෝ එකක් දාලා යාළුවෝ ඇඩ් කරන විදිහ, මැසේජ් කරන විදිහ ඔක්කොම කියලා දුන්නා. එයා නිවාඩු ගියාට පස්සේ ඒ Facebook එක තමයි මගේ එකම යාළුවා උනේ. කසුන්ගේ මගේ යාළුවෝ නෑදායෝ මට friend request එවලා තිබුණා. මම ඒ හැමදේම accept කරලා, එයාලා දාන post බලලා, like කරලා, comment කරලා කාලය ගෙවුවා. ඒ අස්ස මට එක group හම්බ වුණා. විශේෂයෙන්ම gossip group. ඒවයේ තිබුණ ජීවිත සහ සම්බන්ධතා පිරිබඩ කතා දැක්කම මගේ හිතේ අමුතු අදහස් ඇති වුණා. ඒ ජීවිත කොච්චර වෙනස්ද? අපි එහෙම කළොත් මොනවා වෙයිද? වගේ දේවල් මගේ හිතේ නිකරුණේ දුවන්න පටන් ගත්තා. ඒ කල්පනාවම මට අමුතු චංචල ගතියක් ගෙනාවා. ඔහොම ඉන්නකොට දවසක් මට ආපු friend request එකක් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒ ඉස්සරහ ගෙදර අක්කගේ පුතා සහන්. එයාට වයස 22ක් විතර ඇති. ලස්සන උස්ස කොල්ලෙක්. එයා මාව අඳුනගෙන තිබුණේ ප්‍රොෆයිල් පික් එකේ හිටපු කසුන්ව දැකලා. මොකද කසුන් එයාගේ යාළුවෙක්. මමත් ඉතින් වෙනසක් හිතන්නේ නැතුව ඒක ඇක්සෙප්ට් කළා. එදා රෑ 7ට විතර ඇති. මම රෑට උයන්න ලෑස්ති වෙනකොට ෆෝන් එකට මැසේජ් එකක් ආවා. "හායි නැන්දේ." ඒ සහන්. මමත් ඉතින් කම්මැලිකමටම "හායි පුතේ" කියලා රිප්ලයි කළා. එතනින් පටන් ගත්ත කතාව දවසින් දවස දිග්ගැස්සුණා. මොකද කරන්නේ? කෑවද? මාම කතා කළාද? වඩේ සාමාන්‍ය දේවල් තමයි මුලදි කතා කළේ. ඒත් ඒ සාමාන්‍ය කතාව මගේ පාළුවට ලොකු සහනයක් වුණා. කාත් එක්කවත් කතා කරන්න නැතුව හිටපු මට සහන්ගේ මැසේජ් එකක් එනකන් මම බලාගෙන ඉන්න පටන් ගත්තා. කසුන් ගෙදර නැති බව සහන් හොඳටම දන්නවා. මොකද එයා ගෙදර ඉන්නවනම් එළියේ බයික් එකේ නවත්තලා තේනවා. එයාට පේනවා. දවසක් උදේ කුස්සියේ වතුර බටයක් කැඩිලා වතුර ලීක් වෙන්න ගත්තා. මට තනියම හදාගන්න විදිහක් තිබුණේ නැහැ. මට එකපාරටම මතක් වුණේ සහන්ව. මම එයාට මැසේජ් එකක් දැම්මා.
සහන් අපේ ගෙදර වතුර බටයක් කැඩිලා. පුළුවන් නම් පොඩ්ඩක් හදලා දෙන්න පුළුවන්ද කියලා. විනාඩි 5ක් ගියේ නෑ. සහන් දඩි බිඩි ගාලා දුවගෙන ආවා. කෝ නැන්දේ කොහෙද කැඩිලා තියෙන්නේ? එයා ඇහුවේ හරිම උනන්දුවෙන්. මම යාව කුස්සියට එක්කන් ගිහින් කැඩිච්ච තැන පෙන්නුවා. පැය භාගයක් විතර ඔහු ඒකත් එක්ක ඔට්ටු වුණා. අන්තිමේදී කොහොම හරි වතුර යන එක නවත්තුවා. ඒත් ඒ වෙනකොට සහන් හොඳටම තෙමිලා. එයාගේ ඇඳුම් තෙමිලා තිබුණා. ඔන්න නැන්ද වෙඩේ හරි. එයා මාදස බලා හිනාවක් දැම්මා. අනේ ගොඩක් තෙමිලා නේද? ඉන්න මම ටවල් එකක් ගේන්නම් පිහිදා ගන්න. මම එහෙම කියලා කාමරයට ගිහින් ටවල් එකක් අරන් ආවා. මම ටවල් එක දෙනකොට එයා මගේ දිහා අමුතු බැල්මක් හෙළුවා. ඒ බැල්මේ තිබුණේ මගේ හිතේ තිබුණු තනිකම තවත් වැඩි කරන අමුතු ආරාධනාවක්. ඔයා ඕකෙන් පිහිදා ගන්න. මම තේ එකක් හදන්න එන්නම්. මම ඉක්පොනට කුස්සියට ගියා. මම තේ එක හදාගෙන සාලෙට එනකොට සහන් සෝෆා එකේ වාඩි වෙලා හිටියා. මම තේ කෝප්පේ යාට දීලා එයා ඉස්සරහින් තිබුණු පුටුවෙන් වාඩි වුණා. නැන්දට දැන් තනියක් නැද්ද? එයා හෙමින් ඇහුවා. තනිය ඉතින් මොනවා කරන්නද? මම සුසුමක් හෙළුවා. එකපාරටම එයාගේ ෆෝන් එක අරගෙන නැන්දේ මේ ෆොටෝ එක බලන්නකෝ කියලා මගේ ළඟට ආවා. එයා පෙන්නුවේ මගේ Facebook එකේ තිබුණු ෆොටෝ එකක්. මම මේක AI වලින් ඔයාට තව ලස්සනට හදලා දෙන්නද? එයා ඇහුවා. හා හදන්නකෝ බලන්න මම කුතුහලයෙන් කිව්වා. ඒකම අවස්ථාවක් කරගත්ත සහන් මම වාඩි වෙලා හිටපු පුටුවේ අත්වාරුව උඩින් වාඩි වෙලා මගේ ළඟටම ලං වුණා. මම විරුද්ධත්වයක් නොදක්වන බව තේරුම් ගත්ත සහන් ටිකෙන් ටික එයාගේ අතක් මගේ පිටපැත්තට දැම්මා. නැන්දට දැම්මම ඉන්න නිසා තනියක් දැනන්න වැටෙයි. එයා එහෙම කිව්වේ මගේ කනටම කොඳුරන ගමන්. මට ඒ අත අයින් කරන්න ඕනේ වුණත් මගේ හිතේ එකට ඉඩ දුන්නේ නැහැ. මම අවුරුද්දක් පුරාවට විඳපු තනිකම පාළුව ඒ මොහොතේ දිය වෙලා යන වගේ මට දැනුණා. මගේ හිතේ වූ චංචල බව සහ එම තනිකම නිසා මම නිහඬව සිටියා. සහන් හෙමින්ම මගේ මූණ ඔහු දෙසට හරවා ගත්තා. ඔහුගේ දැස්වල තිබුණේ දැඩි ආශාවක්. ඔහු ක්‍රමෙන් මගේ මූණට ලං වුණා. මගේ හුස්ම වේගවත් වුණා. මට හිතා ගන්නවත් බැරි වුණා. මේක වැරදි. ඒත් මගේ තනිකමේ වැරද සාධාරණීකරණය කළා. පුතේ කවුරු හරි දකි. මගේ කටින් පිටු උනේ හරිම දුර්වල හඬක්. අම්මලා අද ගමනක් ගියා නැන්දේ. ගෙදර කවුරුත් නැහැ. එයා එහෙම කියලා මාව හදිසි තීරණයකට යොමු කළා. ওই විදිහට කාලයක් පැයක් විතර අපි එතන හිටියා. හරිම අමුතු ලෝකෙක වගේ. එක පාරටම දොරේ බෙල් එක වදින සද්දෙට මම ගැස්සිලා ගියා. අපි දෙන්නම එකිනෙකාගෙන් ඈත් වුණා. මගේ හදවත වේගින් ගෙහෙන්න ගත්තා. සහන්ගේ මුහුණත් එක පාරටම වෙනස් වුණා. ඔහුත් බියටපත් වෙලා. මම සෝෆා එකට වෙලා කල්පනා කළා. මොකක්ද මේ වුනේ? මගේ හිතේ එක පැත්තකින් කසුන්ගෙන ලොකු වරදකාරී හැඟීමක්. අනිත් පැත්තෙන් මගේ හිතේ තිබුණු ලොකු හිස්තැනක් පිරිලා වගේ හැඟීමක්. දොරේ බෙල් එක ආයෙමත් වෙදුනා. ඒ කසුන්ද? මම සහන්ට පස්ස දොරෙන් යන්නලා කිව්වා. සහනුත් ඉක්මනට පැනලා ගියා. මම හිමින් දොර ඇරලා බලනකොට ඒ මගේ හබීගේ අම්මා. එයාට වෙඩිය ගානක් නැති වෙන්න මම ෂේප් එකේ හිටියා. එයා ඇවිත් තියෙන්නේ ටවුන් යන ගමන් මාවත් බලලා යන්න. මටම මං ගැන හිතාගන්න බැරි වුණා. මගේ ජීවිතේ අලුත් කුතුහලයෙන් පිරුණු ඒ වගේම භයානක පරිච්ඡේදයක් පටන් අරන් කියලා විතරක් මට තේරුණා. ඉතින් මගේ තව කතා ඔය අහන්න බලන්න කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන් තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්.